හැලෝ ගයිස්, ඉතින් අද මම වීඩියෝ එකකින් අරන් එන්න හිතුවේ කොහොමද ලංකාවට මෝටර්සයිකලයක් ඉම්පෝර්ට් කරද්දී ඒකට අදාළව තියෙන ටැක්සස් මොනවද, චාර්ජස් මොනවද, කොච්චරක් වගේ වියදම් වෙනවද කියන එක අයිඩියා එකක් දෙන්න. මේ ගැන හරියට ක්ලියර් අයිඩියා එකක් ගන්න ගොඩක් තැන්වල අපිට විස්තර නැහැ. තිබ්බත් ඒවා ගොඩක් කම්ප්ලෙක්ස්. ඉතින් සාමාන්‍ය කෙනෙක්ට අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න පුළුවන් ලෙවල් එකේ දේවල් හරිම අඩුයි. ඒක නිසා මම අද මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නම් ඔයාලට කොහොමද සිම්පලි මේ කැල්කියුලේෂන් එක කරන්න කියලා. ඔව්. දැන් ඔයාලා හැමෝම දන්න සාමාන්‍ය ලංකාවේ මේ වෙද්දී මෝටර්සයිකල් වල ප්‍රයිසස් ගොඩක් වැඩි, එක්ස්පෙන්සිව් කියලා හැමෝම දන්න දෙයක්. මේකට හේතු වෙන්නේ ගොඩක් වෙලාවට අපි දන්නේ නැති වුණාට ගොඩක් ටැක්සස් ඉන්ක්ලූඩ් වෙනවා අපේ මේ පර්චේසින් එක ඇතුලේ. ඒ කියන්නේ ප්‍රයිස් එක ඇතුලේ. මේ ප්‍රයිස් එක හැදලා තියෙන සමහරක් වෙලාවට මොටර්සයිකල් එකේ වෙන ප්‍රයිස් එකට දෙගුණයක් විතර වගේ ටැක්සස් ඇඩ් වෙලා තමයි මේ අන්තිම ෆයිනල් ප්‍රයිස් එක හැදෙන්නේ. ඉතින් ඒක නිසා මේ බයික්ස් වල ඕනේ බයික් විතරක් නෙමෙයි අනිත් වාහන වල පවා මේ ගාණ වැඩි වෙන්නේ ඒකයි ගොඩක් දුරට. ඉතින් මේක සාමාන්‍යයෙන් ඔයාලා දන්න දෙයක්. හැබැයි ඔයාලා දන්නේ මේක කොහොමද හැදෙන්නේ කියලා කොට දෙන්නේ. ඒක හින්දා අපි යන් ඉස්සරහට ඒක ගැන කතා කරන්න. ඉතින් මුලින්ම මම කියන්නම් මෙතනදී සාමාන්‍යයෙන් අදාළ වෙන ටැක්සස් ಜಾති මොනවද කියලා. මුලින්ම ටැක්ස් එක හැදෙන්නේ CIF කියන වැලියු එකට. CIF කියන්නේ වරාය දක්වා අපි අදාළ මෝටර්සයිකල් එක හෝ අදාළ වාහනය ගේන්න දරන වියදම මත තමයි මේ බද්ද අය කරන්නේ. ඒකට මේ බද්ද එක්සයිස් ඩියුටි කියලා එකක් තියෙනවා, VAT එක තියෙනවා, SSCL තියෙනවා සාමාන්‍ය අපි දන්න. ඊට අමතරව සර්චාර්ජස් තියෙනවා. මේ දේවල් එක තමයි මේ ටැක්ස් එක හැදෙන්නේ. ටැක්ස් එකක් නෙමෙයි, ටැක්ස් කෝඩ් එක එකතුවක්. ඉතින් මේකට බේස් කරන වැලියු එක වෙන්නේ අත්‍තරම මේ CIF වැලියු එක. ඒක තමයි ක්‍රිටිකල්ම මෙතන අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න ඕනේ මොකක්ද CIF කියන්නේ කියන එක. ඉතින් බලමු CIF වැලියු එක. cost insurance freight. ඉතින් මේක කොස්ට් එක කියලා කියන්නේ අපිට වාහනයක් මොකක් හරි භාණ්ඩයක් යම්කිසි විකුණන කෙනෙක්ගෙන් ගන්න වැය වෙන මූලික වියදම. ඒ කියන්නේ හිතුවොත් අපි හිතමු චයිනා වලින් වාහනයක් ගේනවා කියලා. අපිට ඒතර චයිනා මැනුෆැක්චරර්ට ගෙවන කෙලිම යාගේ ප්‍රයිස් එක. ඊට අමතරව වෙන රටකින් ගෙනාවත් ඒ අදාළ රටේ වාහනේ විකුණන කෙනා කෙලින්ම වාගෙන් අය කරන මුදල. ඊට පස්සේ ඒ මුදලත් එක්ක එකතු වෙනවා ඔයාගේ නැව්ගත කිරීමට අදාළව තියෙන වියදමක් වෙන මේ ඉන්ෂුරන්ස් එක. ඉන්ෂුරන්ස් එක ඩිපෙන්ඩ් වෙනවා ඔයාගේ රට කොච්චර දුරක් තුලද මේ රට තියෙන්නේ. එතකොට මොන වගේ කන්ඩිෂන්ස් ද ඒ දවස්වල තියෙන්නේ. දැන් මේ කාලේ වගේ ගත්තොත් යුද්ධයක් වගේ තියෙනවා නම් ඒ අතරතුරේ ගියනකොට සමහරක් වෙලාවට ඉන්ෂුරන්ස් චාර්ජස් ගොඩක් වැඩි ඩබල් වෙනවා. ඊළඟට ඊට අමතරව තියෙනවා කෙලිම ෆ්‍රේට් චාර්ජස්. ඒ කියන්නේ නැව් ගාස්තුව. සාමාන්‍යයෙන් නැව් ගාස්තුවත් යම්කිසි ප්‍රමාණයක දරිය ඇත්තටම ගොත් ඒකත් යම්කිසි විශාල මුදලක් තමයි. මොකද නැවකට නිකම් වාහනයක් දාන්න බෑ. වාහනයක් දානවා නම් අපි කන්ටේනර් පෙට්ටියක් ඇතුළට තමයි දාන්න ඕනේ. එතකොට කන්ටේනර් පෙට්ටියක් විතරක් අපිට ගන්න බෑ මේ එක වාහනයක්. කියන්නේ අපි අන්නේ පොඩි වාහනයක් නම් ඒ වාහනේටම අපිට කන්ටේනර් පෙට්ටියකට වියදම් කරන්න අමාරුයි. ඒතකොට ඒක ලොකු charge එකක්. එතකොට ඒ දේවල් අපිට මැනේජ් කරගන්න වෙනවා. එහෙම නැත්නම් අපිට සිද්ධ වෙනවා බල්ක් එකක් විදියට ඒ කන්ටේනර් පෙට්ටියක්ම ෆිල් වෙන්න vehicles දාගෙන යන්න. එහෙම නැත්නම් වෙන ගේන ආයතනයක් හරි වෙන ගේන කෙනෙක් එක්ක අපිට එකතු වෙලා එක කන්ටේනර් පෙට්ටි එකක් අරගෙන අපිට පුළුවන් ඒකට දාන්න අපේ අදාළ වාහන. ඒතකොට අපිට අර ෆ්‍රේට් කොස්ට් එක අපිට ෂෙයා කරගන්න පුළුවන් තව කෙනෙක් එක්ක. ඒක ඩිපෙන්ඩ්ස්. ඉතින් ගොඩක් වෙලාවට මාස් විදිහට එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් කරනවා නම් ඒ කියන්නේ ගොඩක් එකපාර ඉම්පෝර්ට් කරන කෙනෙක්ට නම් මේක ටිකක් අඩු වෙනවා. සමහරක් මේක තනි කෙනෙක් ඉම්පෝර්ට් කරනවා නම් යාට මේක ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ charges දෙක ඩිපෙන්ඩ් වෙනවා. එතකොට මේවා කැල්කියුලේට් වෙන්නේ සමහරක් වෙලාවට මේවා එස්ටිමේට්ස් වලින්. අපිට කියන්නේ නැව ලංකාවට එනකන් මේ ප්‍රයිස් එක ෆයිනල් කරලා කියන්න බැරි වෙන තැන් තියෙනවා. ඉතින් ඒක නිසා මේ cost insurance freight කියන මේ ප්‍රයිස් එක CIF value එක ගොඩක් ක්‍රිටිකල්. මේක තමයි බේස් කරගන්නේ එතනින් එහාට හදන හැම ටැක්ස් එකක්. ඉතින් ඒක කැල්කියුලේට් කරගන්න එක වැදගත්. එතකොට ඒක එස්ටිමේට් කරගන්න එක ගොඩක් වැදගත්, crucial. අපි ඊළඟ ෆයිනල් වැලියු එක අපි කොච්චරක් ගෙවන්න ඕනද කියන එක අයිඩියා එකක් ගන්න. අපි ඊළඟට ගියොත් මම කලිනුත් කිව්වාට මුලින් මේන්ලිම ඇප්ලයි වෙන ටැක්සස් ටික තමයි ඔය කස්ටම් ඩියුටි කියලා තියෙනවා. එතකොට කස්ටම් එක්සර්සයිස් ඩියුටි කියලා තව එකක් තියෙනවා.
වැට් එක තියෙනවා SCCL, PAL, ports, levy charges. ගොඩක් දුරට මේ custom duty, excise duty, VAT, SCCL කියනවා ඩිරෙක්ට්ම අපිට බලා ගන්න පුළුවන් මොන බේස් වලින්ද යන්නේ කියලා. ports and levy charges ගොඩක් වෙලාවට ඒවා ඩිපෙන්ඩ් වෙනවා ඔයා ගේන වරාය. එතකොට වරාය කොච්චර කාලයක් තියාගන්නවද, අන්න ඒ වගේ දේවල් එකත් ඒක වෙනස් වෙනවා. ඉතින් අපිට ඒවා මේ හරියටම කියන්න බෑ. මේවා වෙනස් වෙන්න පුළුවන් දේවල්. ඉතින් මෙතන තව දෙයක් කියන්න ඕනේ. මේ අපි කලින් කියපු ටැක්සස් ගත්තොත් මේ CIF වැලියු එකට මං කිව්ව විදිහට කස්ටම් ඩියුටි එක ඇඩ් වෙනවා. PAL, excise duty ඔය හැමදේම ඇඩ් වෙනවා. ඉතින් මේ CIF වැලියු එකට ඇඩ් වෙන මේ කස්ටම් ඩියුටි එකයි, එතකොට අපි excise duty එකයි, මේ PAL ඔන්න ඔය දේවල් වලට අමතරව දැන් මේ ටැක්ස් එකට ඉන්ක්ලූඩ් වෙලා හැදෙන ප්‍රයිස් එකටම තමයි VAT එකයි SCCL එක ඇඩ් වෙන්නේ. ඒකට ඒ කියන්නේ අපිට ගේන්න යන වියදමට අදාළව අපි ගෙවන්න තියෙන මූලික ටැක්ස් එකට ඇඩ් වෙනවා තව ටැක්ස් එකක්. ඒ කියන්නේ මේ ටැක්ස් එක කැල්කියුලේට් වෙන්නේ අපි අර කලින් ටැක්ස් එකට බදු මත බද්දක් අය වෙනවා කියන එක තමයි මේකට කියන්නේ ටැක්ස් ඔන් ටැක්ස්. ඒක පොඩ්ඩක් අර වැඩි. ඒකට අර අපි නිකන් ටැක්ස් එකක් ගෙවලා ඒකටත් ආයි ටැක්ස් එකක් ගෙවනවා. එහෙම කන්සෙප්ට් එකක් මෙතන තියෙනවා. ඒක ලංකාව විතරක් නෙමෙයි අතරම ගොඩක් රටවල මේ සිද්ධිය මේ විදිහට යනවා. මේ ටැක්ස් ඔන් ටැක්ස් කියන එක ගොඩක් වෙලාවට අවොයිඩ් කරන්න try කරනවා. හැබැයි සමහරක් එක නීතිත් එක්ක වෙනස් වෙනවා. මේවා නිරන්තරයෙන් වෙනස් වෙන නීති. මේක දැවද්ද මම මේ වීඩියෝ එක දානකොට තියෙන එක සමහරක් විට හෙට වෙනස් වෙන්න පුළුවන්. ඒ තරම් මේවා ඉක්මනට වෙනස් වෙනවා. ඉතින් අර එහෙම වෙනස් වීම එක්ක මේවා හැදෙන හැටි ඔය වගේ ටැක්ස් ඔන් ටැක්ස් ඉම්පැක්ට් වගේ දේවල් සෑහෙන්න වැඩි. ඉතින් අර ඒක හරි ස්ට්‍රීම් ලයින් වෙලා හරියට නිකන් ක්ලියර් පාත් එකකින් යන්නේ නැහැ. ඊළඟට වැදගත්ම දේ මේ ටැක්සස් වල පාර්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ කස්ටම් ඩියුටි එකේ එක පාර්ට් එකක් තියෙනවා. ඒක කැල්කියුලේට් වෙන්නේ ඔයා ඉම්පෝර්ට් කරන වාහනයේ අදාළ තියෙන එන්ජින් එකක් නම් එන්ජින් කැපැසිටි. ඉලෙක්ට්‍රික් වාහනයක් නම් ඒක ඊට අදාළව තියෙන කිලෝවොට් අපිට රේට් එකක් දීලා තියෙනවානේ වාහනේ මැනුෆැක්චරර්. අන්න ඒ රේට් එකට ඒ පවර් එකට අනුව තමයි ඒක charge වෙන්නේ. එතකොට මම දැන් මෙතනදී ගත්තේ මෝටර් සයිකල්ස්. මේක වෙන වාහන වලට යද්දී මේ ප්‍රයිස් එක වෙනස් වෙනවා. මේ ටැක්ස් එක වෙනස් වෙනවා. දැන් මෙතනදී මෝටර් සයිකල් වලට ගත්තොත් ඔයා ගෙන්නන එක under 50cc නම් ඒකේ 1 cc එකට රුපියල් 650. ඒ කියන්නේ cc 50 බයික් එකක් නම් ඔයා ගේන්නේ 650 වැඩි කරන්න ඕනේ 50න්. එතකොට තමයි ඔයාගේ බයික් එකටත් දාලා ඒ cc ගන්නට වදින ටැක්ස් එක ඔයාට කැල්කියුලේට් කරන්න පුළුවන්. ඉතින් මේක ලංකාවේ කැටගරයිස් කරලා තියෙන මේ විදිහට 50cc වලට වඩා අඩු නම් එක රේට් එකක්, 50 ඉඳන් 200 වෙනකන් තියෙන 1300 කියන රේට් එක. ඊට පස්සේ ඔයාගේ වාහනය 250 හෝ ඊට වඩා වැඩි එකක් නම් ඒකෙතර පටන් ගන්න මේ 1950 ඉඳන්. මෙතන පොඩි අවුලක් තියෙනවා 50 200 cc එකට 1300. හැබැයි 200 250 අතර ප්‍රයිස් එකක් මෙයාලා හරියට කියලා නැහැ. ඒක මම චෙක් කරලා බැලුවා කස්ටම්ස් වෙබ්සයිට් එකෙත් මට හොයාගන්න හම්බුන්නේ නැහැ. අපිට එතකොට assume කරන්න පුළුවන් ඒකත් 1300 වෙන්න ඇති 250 cc වෙනකම්ම කියන එක. හැබැයි ඒක ක්ලියර්ලි යාලා කියලා තිබුණ තරම් මට හොයාගන්න බැරි වුණා. ඒක දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. එතකොට අනිත් අයට අපිට ඒක ෂෙයා කරගන්න පුළුවන්. මෙතනදී ඊළඟට කතා කරන්න තියෙන්නේ sample calculation එක. අපි කරලා බලමු. දැන් මම මෙතනදී example එකක් විදිහට ගන්නවා 100cc බයික් එකක්. ඔයා හිතන්න ඔයා කොහොම ගෙවන්න ඕන සල්ලි ටික ගෙවලා කොළඹ වරායට හරි හම්බන්තොට වරායට හරි ඔයා ගේන එක ගේන්නවට ලක්ෂය යන්නේ. ඔයා වරායෙන් එළියට ගන්න තමයි දැන් තියෙන්නේ. ඒතර ඔයාට වරායෙන් එළියට ගන්නවා නම් ඔයා මේ බදු ටික ගෙවලා තමයි ගන්න ඕනේ. ඉතින් මේ බදු හැදෙන හැටි තමයි දැන් මම ඔයාලට කියලා දෙන්නේ. මෙතනදී පළවෙනියටම ඇඩ් වෙනවා custom import duty කියලා 120. ඒක fixed value එකක් 120ක් ඔයාගේ CIF value එකට ඇඩ් වෙනවා. ඒක 20000ක් විදිහට තමයි මෙතනදී ඇඩ් කරලා තියෙනවා. ඊළඟට surcharges. මෙතන surcharges වලදී මේක depend වෙනවා කාලෙන් කාලෙට. දැන් අතර මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්න පැය කිහිපයකට කලින් තමයි මේ අලුත් surcharge එකක් ඇඩ් කරේ. ඒ කියන්නේ අධිභාරයක් කියලා කියන්නේ. මේක 150ක් තමයි කලින් තිබුණේ. හැබැයි අද දවස් ඉඳන් කියන්නේ අද ඇවිල්ලා මැයි මාසේ 16 වෙනිදා 16 වෙනිදා ඉඳන් ඒගොල්ලෝ කියලා තියෙනවා අද ඉඳන් ඕපන් කරන LCs වලට තව 150ක අධිභාරයක් දානවා කියලා. එතකොට total surcharge එක
100%ක් මේ 150 අලුතෙන් ඇඩ් වෙච්ච කියලා දැනට කියලා තියෙන මාස 3ක් දක්වා විතරයි කියලා. ඒක අපිට හරියටම දන්නේ නැහැ කවදා වෙද්දි ඉවර වෙයිද ආයි මොන වගේ අප්ඩේට් එකක් එයිද කියලා. දැනට මේ තියෙන තත්ත්වෙත් එක්ක තමයි මේක 100%ක් කියලා වඩ කන්සිඩර් ගන්න. ඒකට වාගේ CIF value එක ලක්ෂයයි. සර්ච් චාර්ජ් විදිහට තව ලක්ෂයක් ඔයාලට වැඩිපුර ගෙවන්න ඕනේ. එතකොට දැනට ඔයා ටැක්සස් විදිහට විතරක් 1,20,000ක් කැල්කියුලේට් වෙලා තියෙනවා ආගේ ටෝටල් කොස්ට් එකට. ඊළඟට excise duty based on the cc මම මෙතනදී ගත්තේ 100cc බයික් එකක් කියලා concept එකෙන් 100cc එකට අදාළව අපි කලින් ස්ලයිඩ් එකේදී ඔයාලට මේ කතා කරා 5204 වැටෙන්නේ 1300. ඒතකොට 1300 ගානේ cc cubic centimeter c එකට වාට යනවා 1,30,000ක ටැක්ස් එක. එතකොට දැනට ඔයාට ටැක්සස් විදිහට අපිට මේ ටැක්සස් 3ක් ඇවිල්ලා තියෙනවා 20,000 import duty surcharge ලක්ෂයක් එතකොට excess duty 1,30,000. එතකොට මේ total cost එක මේ වෙද්දි ඔයාට ගිහින් තියෙනවා 3,50,000. එතකොට 3,50,000න් ඊළඟ ටැක්සස් හැදෙන්නේ අර මං කිව්ව tax on tax එක මත තව ටැක්ස් එකක් වදිනවා. අන්න ඒ concept එකෙන් තමයි ඊටු ටැක්සස් ටික වදින්නේ. මෙතනදී SSCL කියන ටැක්ස් එක 2.5 දැනට තියෙන්නේ. එතකොට ඒකට වඩා 8,750ක් ඇඩ් වෙනවා. මම මේ ගත්ත මෙන්න මේ වැලියු එකට තමයි ඒක හැදෙන්නේ. 3,50,000ට 2.5 තමයි 8,750. ඊට පස්සේ VAT එක 18%ක් එනවා. ඒක හැදෙන්නෙත් මේ 3,50,000ට. ඒක 3,50,000ට 18%ක් ගත්තාම 63,000ක් එනවා. ඒතර roughly ඔයා වාහනේ 100cc බයික් එකක් ලක්ෂයකට ඔයා වරායට ගේනවා නම් ඔයාට ඇත්තටම මේක එළියට ගන්නකොට ඔයා 4,21,000ක් ගෙවන්න ඕන. 4,21,750. මේක තමයි simple calculation method එක. ඉතින් මේකේ තියෙන values හරියද මේවා වෙනස් වෙන්න පුළුවන් ඕනෑම වෙලාවක. දැන් මම මේ කියලාවේ කියන එකත් සමහරක් විට වැරදි වෙන්න පුළුවන්. ඒ තරමට මේකේ numbers change වෙන්න පුළුවන් මාරික්මනට. ඒක නිසා මේවා education purpose විතරක් ගන්න. ඔයාලට මේක ඇත්තටම import කරනවා නම් ඒකට සම්බන්ධ ආයතන එක්ක කතා කරලා ඒ වගේම brokers ලා ඉන්නවා import කරලා ඔයාලට support කරන. අන්න එහෙම අයත් එක්ක කතා කරලා මේ value එක හරියටම calculate කරගන්න ඔයා එහෙම decision එකක් ගන්න ඉන්නවනම්. ඊළඟට මම ඔයාලට කියන්න යන්නේ මේ details. දැන් මම මේ හොයාගත්ත details උත් ඇත්තටම හොයාගත්තේ මෙන්න මේ කියන websites වලින්. ශ්‍රී ලංකා කස්ටම්ස් එකට ගියොත් ඔයාලට ඒකේ තියෙනවා මේ ඩීටේල්ස් ටික හොයාගන්න. මම මේ වීඩියෝ එකේදීම දාන්නම් ඒකේ පොඩි ගයිඩ් එකක් ඔයාලට. එතකොට තව එක වෙබ්සයිට්ස් තියෙනවා කැල්කියුලේටර්ස් ඔන්ලයින් අපිට හොයාගන්න පුළුවන්. හැබැයි ගොඩක් දුරට ඒවා මොටර්සයිකල්ස් වලට ඇප්ලයි වෙන්නේ නැහැ. ඔයාලට රෆ් අයිඩියා එකක් ගන්න, රෆ් කැල්කියුලේෂන් එකක් කරගන්න ඒක හොඳටම ඇති. ඔය CC based ටැක්ස් එක තමයි ගොඩක් වෙලාවට තැන්වලදී මිස් වෙන්නේ. අනිත් එක මේ වාහනවල තියෙන කන්ඩිෂන්ස් අනුව මට දැන් තව දෙයක් කියන්න මතකුණා ඔයාලට. මේ CC ගානට මම ඔයාලට ටැක්ස් එක කිව්වේ මේක අදාළ වෙන්නේ ඔයා ගේන වාහනේ නිෂ්පාදිත දවසේ ඉඳලා අවුරුදු 3ක්. අවුරුදු 3ක් ඇතුළත ගේන වාහන වලට තමයි මෙන්න මේ කියන values apply වෙන්නේ. ඔයා ගේන වාහනේ අවුරුදු 3ට වඩා පරණයි නම් මේ values වෙනස් වෙනවා. අනිත් දේ තමයි කියන්න ඕනේ දැනට ලංකාවේ තියෙන ලෝ එකේ හැටියට අවුරුදු 3කට වඩා පරණ වාහන ඉම්පෝර්ට් කරන්න බෑ කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඉම්පෝර්ට් කරත් ඔයාලා රෙජිස්ටර් කරන්න බෑ කියලා. හැබැයි ඒක එක්සෙම්පෂන්ස් තියෙනවා මොනවා හරි ඔය හිතන්න ඔයාලට ක්ලාසික් වාහනයක් වගේ ගේන්න ඕනේ කියලා. ඒතර මේකේ වෙනම වැලියු එකක් තියෙනවානේ. අන්න එතකොට ඒක ඔයාලට මෝටර් DMT එකත් එක්ක කතා කරලා Department of Motor Traffic එකත් එක්ක කතා කරලා ඒක exemptions ගන්න පුළුවන් ඒ අදාළ scenarios වලට. හැබැයි ඒක ගැන මට advice කරන්න බෑ. පොඩ්ඩක් ඒක contact කරගෙන එයාත් එක්ක discuss කරගන්න ඕන දෙයක්. මොකද ඒක specify කරලා නැහැ මේ විදිහටයි වෙන්නේ කියන එක. ඉතින් ඔය කියන websites වලට තොරතුරු වලට ගොඩක් වෙලාවට refer කරන්න අනිත් sites වල ගොඩක් දුරට තියෙනවා. හැබැයි ඒවා update වෙන්නේ නැති වෙන්න පුළුවන් on time. ඉතින් ඔයාලට updated details බලාගෙන ඕන නම් අතරම ශ්‍රී ලංකන් customs website එකේ refer කරන්න. ඒක තමයි මම recommend කරන්නේ ඔයාලට. මෙතනදී මම ඔයාලට පෙන්නන්නම් මේ තියෙන customs එකේ website එක මේ විදිහට තමයි පෙන්නන්නේ. මේකේ තියෙනවා මේ ඔයාලට මෙතන ගියොත් information, import tariffs, එතකොට export tariffs ඒ වගේ තියෙනවා. අපි මෙතනදී import tariffs කියොත් ඔයාලට වෙන්න මේ list එකම පෙන්නනවා. මෙතන තියෙන tariffs වලට දාලා හැමදේම. ඉතින් මේකේ ඔයා පහළට එද්දී
මේක තියෙන එක එක සෙක්ෂන්ස්. ඉතින් ඔයාලට අදාළ වෙන්නේ වෙහිකල්ස් වලට අදාළ එක නිසා මෙතන එන්න මට මතක විදිහට සෙක්ෂන් ඔව් මේ සෙක්ෂන් 17 එක සෙක්ෂන් 17 වෙනි සෙක්ෂන් එකේ තමයි මේ අපිට අදාළ වෙන වෙහිකල් වලට අදාළ ටැක්සස් ගැන මෙන්ෂන් වෙන්නේ. මෙතන තියෙනවා ships, boats, floating aircraft, vehicle other than railway or tram, rolling stage railway, locomotive. මේක රිෆර් කරලා බලමු අපි. ඔව් මෙතන මෙතනදී ඔයාලට මේ බලන්න පුළුවන් vehicles other than railway and tram, rolling stock. ඉතින් ඔයාලට ඒකට අදාළ ඩීටේල්ස් බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා මේක ඉන් ඩීටේල් කෙනෙක්ට අවශ්‍යයි කියලා හිතනොත් ඕක රිෆර් කරන්න පුළුවන්. ඉතින් ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ CIF value එක. මම ඔයාලට කිව්වා ඒක හැදෙන හැටි ගැන. හැබැයි ඒක ප්‍රශ්න තියෙනවා සමහරක් විට කෙනෙක්ට නිකන් කැල්කියුලේෂන් එකක් කරලා බලන්න ඕනේ. හැබැයි CIF value එක මොකක්ද කියලා දන්නේ නැහැ. දැන් මෙච්චර මේ වීඩියෝ එකක් කරලා CIF value එක හොයාගන්න හැටි දැනගත්ත නැතුනොත් අතර මේක ලොකු අඩුපාඩුවක්. ඒකින්ද මම CIF value එක roughly calculate කරගන්න examples ටිකක් ඔයාලට කියන්නම්. මෙතනදී පළවෙනිට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මේක actually යනවා නම් ඔයාලට manufacturer එකේ invoice එකක් ඒක නැත්නම් auction එකක් අපි ගත්තොත් Japanese vehicle වගේ import කරනවා නම් ඒ අදාළ auction එකේ අපිට බලා ගන්න පුළුවන් auction sheet එකේ price එක. එහෙම නැත්නම් ඊට අදාළ අපි හිතමුකෝ third party seller කෙනෙක් ඉන්නවා. එයාගේ quotation එකක් තියෙනවා. ඒ quotations අපිට refer කරලා price එක calculate කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට Japanese market එකේ බැලුවොත් auctions එතකොට Japanese sellers ලා ඉන්නවා. එයාලගේ prices mention කරලා තියෙනවා. ඔයාලා Indian side vehicles ගැන consider කරනවා නම් ඔයාලට ගන්න පුළුවන් price එක Indian showroom prices එයාලා mention කරලා තියෙන websites වල ඒ showroom prices roughly ගන්න පුළුවන්. හැබැයි මේක actual නෙමෙයි roughly. ඊළඟට ඔයාලට third party websites තියෙනවා. ඉතින් අපි දන්න දැන් ඉක්මන් වගේ ලංකාවේ ඒ වගේ ඒ රටවලට අදාළව used vehicle විකුණන්න දාලා තියෙන websites තියෙනවා. ඒ website refer කරලත් ඔයාලට information ගන්න පුළුවන්. වැදගත්ම දේ ඊළඟට මේක ඔයාගේ ගන්න රටේ currency එක USD වලින් LKR වලට අන්තිමට convert වෙන්න ඕනේ. එතකොට ඒකත් හරියටම හරි විදිහට convert වෙනවද කියලා බලන්න. මොකද ඒ කියන්නේ අපි දන්නවා USD prices change වෙනවා. එතකොට ඒකේ buying and selling rates කියලා දෙකක් තියෙනවා. ඔතනදි selling rate එකට ඔයා ගන්න ඕනේ. එතකොට ඒ රේට් වලින් හරියට amounts ගන්න සමහරක් වෙලාවට එතන පොඩි difference එකක් finally ලොකු difference එකක් වෙන්න පුළුවන් price එකේ. ඉතින් අර ටිකක් accurately වලට ගන්නවා නම් ඒ දේවලුත් consider කරන්න. ඉතින් අන්තිමට මට ආයි කියන්න තියෙන්නේ මේක ඇවිල්ලා educational purpose කරපු වීඩියෝ එකක්. මේක ඔයාගේ importations වැඩ කරන්න plan එකක් මොකක් හරි තියෙනවා නම් ඒකට මේක 100% apply කරන්න එපා. ඔයා clear agent කෙනෙක් එක්ක කතා කරලා final conclusion එකකට එන්න මොන වගේ charges add වෙන්න. මෙතන සමහරක් විට තව hidden charges add වෙන්න පුළුවන්. මෙතන clearance charges කියලා වෙනම add වෙන්න පුළුවන්. එතකොට ඔය වරායට අදාළ එක වැඩිපුර charges තියෙන්න පුළුවන්. ලංකාව ඇතුළේ transportation වලට charges add වෙන්න පුළුවන්. ඊළඟට ලංකාවේ registration fee එක add වෙනවා vehicle එක. ඒක depend වෙනවා ආගේ vehicle එකත් එක්ක capacity engine ඒ දේවල් එක්ක. එතකොට ඔය කියන වරායේදී තව additional charges ආව ගොඩක් add වෙන්න පුළුවන්. මොකද ඔයාට ඒක වරාය තුලේ මොන හරි සිද්ධ වෙන ප්‍රශ්නයක් මත සමහරක් විට ඔයා වැඩි දවසක් වරාය එක රඳවාගෙන හිටියොත් ඒක රැඳුම්පත්. ඔය වගේ එක දෙවල් තියෙනවා. ඉතින් ඔය දේවල් එක්ක සෑහෙන වෙනස් වෙනවා. ඊළඟ exchange rate එකත් එක්ක ආයෙ වෙනස් වෙනවා. මොකද මේ exchange rates consider වෙන point එක ඔයා payment එක කරන point එකේදී. ඉතින් ඒ වෙලාවට දෙන exchange rate එකත් එක්ක සමහරවිට මේක තව වැඩි වෙන්න පුළුවන්. දැන් මේ දවස්වල අපි දකිනවා exchange rate එක පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ scenarios එක මේවා තනිකරම change වෙන්න පුළුවන්. ඉතින් මගේ advice එක මේ දේවල් හරියට clearly ඒ අයත් එක්ක හරියට discuss කරගෙන final decision එකකට යන්න නැතුව එකපාරට decide කරන්න එපා. කෙනෙක්ට හිතනවා නම් import කරලා ගන්න ඕනේ කියලා. ඉතින් මට අද ඔයාලත් එක්ක discuss කරන්න ඕනේ මෙන්න මේ දේවල් ටික. ඉතින් මේ දේවල් මොන හරි ඔයාලට පැහැදිලි නැති තැන් තියෙනවා නම් යට කමෙන්ට් එකක් දාන්න. මම කමෙන්ට්ස් වලට reply කරන්නම්. ඒ වගේම මම මෙතන මෙන්ෂන් කරලා තියෙන දේවල් වල මොනම හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒකත් ඔයාලා මෙන්ෂන් කරන්න. නිවැරදි කිරීමක් කරන්න තියෙනවා නම් මෙන්ෂන් කරන්න. ඒත් අපිට පුළුවන් කමෙන්ට් එක ඔයාගේ කමෙන්ට් එක through අනිත් අයත් එක්ක share කරගන්න updated details. ඉතින්
අපි ඉස්සරහට මොන වගේ ටොපික්ස්ද ඩිස්කස් කරන්න ඕන කියලාත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම ඒකත් ඇත්තටම එහෙම කමෙන්ට් එකකින් සජෙස්ට් වෙච්ච වීඩියෝ එකක්. ඉතින් අපි එහෙනම් ඉස්සරහට හොඳ වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලගේ සජෙෂන්ස් අපිට යටින් දාන්න.